Hi Aman. Right. Aman. Yes. කීයද වාගේ height? 6යි 2. දැන් competition එකක් තියෙනවා heavy competition එක. අඟල් දෙකක පොඩි competition එකක් තියෙනවනේ. Yes. Aman. මේ දිනේ කරුව වැඩ තමයි අපේ මේ anniversary එක. නැත්නම් අද ඔය අපේ හොඳ අපේ 4th anniversary එක අද. Seriously. Yeah, congratulations. ඉතින් ඒකට යා හදපු stop motion එක. Yes. ගෲප් එක තමයි කට්ටිය එකතු වෙලා. Okay. අමන්ට ගොඩක් support කරන්නේ කවුද මෙතන? හැමෝම Personally and හැමෝම සපෝට් කරනවා. one name එකක් single name එකක් මට ඕනේ දැන්. අන්න copycat. කවුද? තසුන් තමයි ඉන්නේ. ඒ නමද වා කිව්වේ? No. වා කියපු නම. ඒ නම කවුද? එයාගේ නම කියන්නේ කියලා නේ කියන්නේ. ආයෙ නෑ ඔයාලට කිසිම support එකක් යාගෙන. ඔයා කොහොමද මෙයාලත් එක්ක join උනේ අමන්? මම කසුන් අරා තමයි මේක වෙන්නේ. Okay. හරි. Less words. ඔව්. කරදරයක් නෑ. ඉවරයි කතන්දරය එතන. එක වචනෙන් එක වචනෙන් වචන දෙකයි මෙතන ඉවරයි. කොහොමද මේ හතර දෙනාම අපේකට උත්තර දෙනවා විතරයි. ඔව් වැඩනේ. අයියෝ. මෙතන හොඳයි එහෙනම්. හරි. So all the best අමන්. ඔව් thank you. කරගෙන යන්න වැඩ අපි ඊළඟ කෙනා කෙනා ඉන්නේ යමු මේ සහෝදරය ගාවට. Okay. මේ ඇවිල්ලා එරංග. Hi එරංග. Hi කොහොමද? ඔය යන්න බෑ ඔහොම ඉන්න. Yes ඉන්න මං එනවා. නාටි අපේ සෑහෙන කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරන සහෝදරය. චුට්ටක් Okay. මේ අසනීපයි ළඟදී මැරි කරා ඒකින් දසනීප. අයියෝ. එම්බිසාවරේනි අමාරු දැන්. මැරි කරපු හින්දා අසනීපයි එම්බිරිස්සාව ඊට කලින් ඇතිලා නැද්ද? ඇදිලා තියෙන මිත්‍ර අමාරු. හොඳයි. එයා ඇවිල්ලා මේ කවි ලියන මේ පේනවනේ. මේ දින ඔක්කොම එයා ලියපු කවි. Okay. තමයි මේ මෙතන තියෙනවා. මෙතනක් තියෙනවා සෙට් එකක්. කැටපත් පවුර වගේ එකක් මං කියනවා ළඟ නැති වුණත් සිත ළඟ ඇති ආදරේ භාවනාවකි. ඒ වගේ ලස්සන සින්දි. ලස්සන කවි තියෙන්නේ කවුරු වෙනුවෙන්ද ඒක? ඔලිව්වේ. දැන් නම් ඉතින් වයිෆ් කියලා කියන්න වෙනවා. ඒක නැතුව ඔක්කොම කන්වර්ට් කරලා තියෙන වයිෆ්ට. වයිෆ්ට ඒකින්ද ඩෙඩිකේට් කරලා මේ තියෙනවා. ගොඩක් කවි තිබුණා මිනිහා මැච් එක වයිෆ්ට මැච් එක නැතිව ගලවලා මේ කළා. හරි ඒ බැලුවත් එයාට සෙට් වෙන ඒවා. ඕකේ එක. Ha 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 ha!